අඩෝ පිනායනවා. නැගිටපන් යකෝ සානක නැගිටපන් පිනා. මේ 10 B පන්තියනේ. මොකක්ද ඉතින් ඔය ළමයින්ට දැන් තියෙන විෂය? සර් ආවේ නෑ. දැන් සර් ජයසේකර සර්ගේ ඉතිහාසයේ පීරියඩ් එක තියෙන්නේ. අද ජයසේකර සර් නම් නිවාඩු. කමක් නෑ. මං අද ඔය ළමයින්ගෙන් ප්‍රශ්න ටිකක් අහන්න. ඉතිහාස. හරි? කොහෙන්ද පටන් ගන්න? හරි. විජය රජතුමා ලංකාවට ආපු ගමන් හම්බ වුණේ කාවද කියලා කවුද දන්නේ? මුලින්ම හම්බ වුණේ කවුද ලංකාවේ? කුවේණි නේද සර්? හරියට හරි. කුවේණි තමයි හම්බ වුණේ. ඉතින් මේ හමුව මොන වගේ හමුවීමක්ද? මං අහන්නේ ඒක සුහදශීලීව පිළිගත්තද මෙයාව නැත්නම් මොන වගේ හමුවීමක්ද? මම අහලා තියෙන්නේ සර් සුහදශීලීව පිළිගත්ත කියලා. හරියට හරි. සුහදශීලීව තමයි පිළිගත්තේ. ඉතින් තව මේ ගමන ගැන අපි දැනගන්න. එකෙන් නිදි නැගිටපන් යකෝ සානක නැගිටපන්. මොකෝ ඊරට පොල් ගැඩුවද? ඔව් සර් මේ අපේ ගෙදර දානයක් සර් අද මේ ඊය හවස් වරුවේම පොල් හොයලා තිබුණ නැතිඳ තාත්තා ඊරෑ මාව ගහට එව්වා. ඒකට කමක් නෑ. පන්තියට ආවනම් අහන් ඉන්න ඕන නිදා ගන්න තු. කියනවා බලන්න විජය ආපු වෙලාවේ කවුද විජයව පිළිගත්තේ? විජයව පිළිගත්තේ චන්ද්‍රිකාවෙන් නැතිනේ. එයානම් හරි විහිළුයි. චන්ද්‍රිකා කොහෙද යකෝ? විජය රජතුමාගේ කාලේ? විජය රජතුමා මේ කුවේණි. කියනවා බලන්න ඊළඟට කොහොමද කුවේණි විජයව පිළිගත්තේ? කුවේණි විජයව පිළිගත්තේ කොහොමද කියන්නේ? ඒ කාලේ එහෙම ඇඳුම් තිබුණේ නෑනේ, හෙළුවෙන් වෙන්නේ නැතිනේ. හෙළුයි? විජය රජතුමා කුවේණි පිළිගත්තේ හෙළුයි. පළය මන් දෙක අද ඉස්කෝලේ යනකොට පස්සේ මගේ ඔෆිස් එකට ඇවිල්ලා මාව හම්බ වෙන්න ඕන. හරිද? පළය එළියට. සෝරි සර්. කුවේණි විජය පිළිගත්තේ හෙළුවෙන්. සර් මට ඉස්කෝලේ යරුනහම එන්න කිව්වේ? තමුසේ කරපු වැරද්ද තේරෙනවද? කුවේණි හෙළුවෙන් නෙවෙලු පිළිගත්තේනේ. මොන මගුලක්ද ඔය තමුසේ කියන්නේ? තමුසේ කරපු වැරද්ද මම උගන්නන වෙලාවේ නිදාගත්තේ නැතුව කුවේණික මගුලක් නෙවෙයි. තමුසෙලාට දැන් සැප වැඩි අයිසේ. මිනිහෙක් වෙන්න ජීවිතය හදාගනින් ඔක්කොටම කලින්. ගෙදර අම්මට තාත්තට බරක් වෙන්න එපා. හොඳට ඉගෙන ගනින්. මේ මිනිස්සු දුක් මහන්සියෙන් උඹට ඔය හැමදේම ලබා දෙන්නේ. මිනිස්සෙක් වියන් ඉස්සෙල්ලා. උඹලට දැන් ඇත්තට සැප වැඩි. ඒ කාලේ අපි ඉගෙන ගන්න කාලේ යකෝ මට මුකුත් තිබුණේ නැහැ. අපේ තාත්තා කරේ හේංගොවිත. යකෝ මට පෑනක් ගන්න සල්ලි තිබුණේ නැහැ. උඹලට වගේ දැන් ඔය පාට හතකින් ලියන්න පෑන් තිබුණේ නැහැ මට. මම ඉගෙන ගත්තේ කොහොමද දන්නවද? මම ජීවිතේ පටන් ගත්තේ ඉස්කෝලේ පන්තිවල පැන්සල් කූරු එකතු කරලා. ඒ වලින් තමයි මම ලිව්වේ. ඊළඟට ඉස්කෝලේ එන්න ඔය පොත් ගන්න කොහොමද සල්ලි වාගත්තේ? මම වෙරළු විකුණුවා ඉස්කෝලේ මේ වෙලාවෙන් පස්සේ. අන්න එහෙමයි අපි වැඩ පටන් ගත්තේ. දැන් මෙච්චරලා මමනේ කතා කරේ. තමුසේ කියනවා දැන් කොහොමද ඔයගේ කාලකන්ණි ජීවිතේ හදාගන්න පටන් ගන්න කියලා. මම දැන් මෙලොස පන්තියට. very good. එපාර මොකද කරන්නේ? පන්තියට ගිහලා වැටිලා තියෙන පැන්සල් කුරු ඔක්කොම අහුලා ගන්නවා. අහුලලා වෙලාව තිබුණොත් හවසට පාරට ගිහලා වෙරළු වියමනවා. මල්ලි වෙරළු දිනව ගන්නවද? වෙරළු? අනේ පායියේ. ගණියකෝ බෑ කියන්න තු. මං දැන් සාර්ථක වෙරළු ව්‍යාපාරිකයෙක්.